ආයුබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැයත් එක්ක අද දවසේදී අපි 7 වෙනි පැය ඔස්සේ අද දවසේ කතා කරන්න හිතුවා දැන් විශේෂයෙන්ම අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය අවසන් කරලා බොහෝ වෙලාවට උසස් අධ්‍යාපනය ලබන්න ඇතැම් වෙලාවට රාජ්‍ය විශ්වවිද්‍යාලයක පහස ලබන්න නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න බොහෝ පිරිසකට ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ නැහැ, ඉඩ පහසුකම් ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් අපේ රටේ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට ප්‍රධානතම ආයතන ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරිනුත් විශේෂිතම ආයතනයක් විදිහට අපි දැන හඳුන ගන්න ආයතනයක් පිළිබඳව අද දවසේ කතා කරන්න හිතුවා. උන් අලුත් වැඩසටහන් ගණනාවක් ඔබ වෙනුවෙන්, ඔබේ දුවා දරුවන් වෙනුවෙන් සහ විශේෂයෙන්ම අධ්‍යාපනයට ඉගෙන යන්න කැමති බොහෝ දෙනෙක් වෙනුවෙන් මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා. මේ සියල්ලත් එක්කම අපි හිතුවා ඒ පිළිබඳව කතා කරන්න. ඔබට බොහොම හුරු පුරුදු අකුරු 4ක් NIDM මේ අකුරු 4 ඔබට හොඳට හිතේ ධාරණය වෙලා තියෙන අකුරු 4ක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව රටේ විශිෂ්ටතම කීර්තිමත්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය සහතිකයත් එක්ක මේ විශේෂයෙන්ම මේ දේවල් ක්‍රියාත්මක කරන්න ඔවුන් කටයුතු කරනවා. ඒ නිසාම අපි හිතුවා මේ පිළිබඳව කතා කරන්න. අපි ආරාධනෙන් අද දවසේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. NIBM නැත්නම් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ආචාර්ය DMA කුලසූරිය මහත්මයා සුබදැසනක් ඔබතුමන්ට. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා NIBM නියෝ වෙන්චර් අධ්‍යක්ෂතුමන් කීර්ති කොඩිතුවක්කු මහත්මයා සුබදැසනක් ඔබතුමන්ට. සුබදැසන. හොඳයි. අපි මේ දෙපළත් එක්ක අද දවසේ කතා කරන්න සූදානම්. මේ අලුත් වැඩසටහන් පිළිබඳවත් කතා කරන්න ඕනේ. අතරදී පොදුවේ NIBM ආයතනයේ තාමත්ම විශිෂ්ට ආයතනයක් සහ සිසුන් බොහෝ පිරිසක් අධ්‍යාපනය ලබන තැනක් බවට පත් වෙලා ඉන්නවා. මේ නිසාම අපි ආරම්භයක් විදිහට කතා කරන්න හිතුවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් එක්ක විශේෂයෙන්ම NIBM නැත්නම් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය කොයි වගේ තැනක්ද, කොයි වගේ ඉතිහාසයක්ද තියෙන අපි දන්නවා රටේ ක්‍රියාත්මක කීර්තිමත් ආයතනයක්. කොයි විදිහටද ආරම්භ වෙන්නේ, මේ වෙනකොට කොයි වගේ තැනකද ඉන්නේ, අපි ඒ පිළිබඳව කතා කරමු. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම ඊට කලින් පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. NIBM ආයතනය කියන්නේ පූර්ණ රාජ්‍ය ආයතනයක්. ඇත්තටම ඒක කවුරුත් දකිනවා මේ පුජ්‍යලික ආයතනයක් විදිහට. ඒකට හේතුව තමයි අපි පුජ්‍යලිකාංශයෙන් උකහාගත යුතු ඒ කළමනාකරණය කටයුතු වලදී අපි තාමත් ඉහළ මට්ටමක ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යාපාරයක් විදිහට ක්‍රියාත්මක කරන ආයතනයක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන. නමුත් අපි ස්වාධීනව මුදල් හම්බ කරලා රජයට බරක් නොමැතිව ක්‍රියාත්මක වෙන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවුරුදු 58ක් මේ වන විට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන ආයතනයක්. ඉතින් සරලවම හඳුන්වලා දුන්නොත් මම හිතන්නේ ජාතික මට්ටමේ ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම ක්ෂේත්‍රවල විවිධ කටයුතු කරමින් ව්‍යාපාරික කටයුතු වලට සහාය දෙමින් විවිධ මට්ටමේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. ඉතින් පළමුවෙන්ම කියන්න ඕන අපි තමයි මම හිතන්නේ ලංකාවට පළමුවෙන්ම NIBM ආයතනය තමයි මූලිකවම කම්පියුටරයක් හඳුන්ලා දීලා තියෙන්නේ. රටටම. ඉතින් එතනින් ආරම්භ කරලා ඊට පස්සේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අපේ ස්කූල් ඔෆ් බිස්නස් ආයතනයේ ඒ වගේම අපි නවෝත්පාදන ආයතනයක් විදිහට ජාතික නවෝත්පාදන ආයතනයක් විදිහට අපි ඩිසයින් ඒ වගේම ඉන්ටීරියර් ඩිසයින් ඒ වගේ අලුත්ම ප්‍රෝග්‍රෑම් හඳුන්වා දෙමින් ලංකාවේ ඉතාමත් ප්‍රචලිත ඉතාමත් සාර්ථකව විධිමත්ව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ආයතනයක්. හොඳයි. දැන් විශේෂයෙන්ම මේ ඔබතුමන්ගේ අත්දැකීම් එක්ක අපේ රටේ දැන් අපි දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන්න බොහෝ පිරිසකට හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් අර එක් පැත්තකින් දැන් NIBM කියන ආයතනයේ පෞද්ගලික ආයතනයක් විදිහට සමාජයට එළියට පේන්නේ. මම හිතන්නේ ඒ විශ්වාසය අර පෞද්ගලික මේ ආයතනයක් තරමටම ඉතාමත්ම ඉහළ තැනක තියෙනවා. සහ විශේෂයෙන්ම තාක්ෂණය අතින් ගත්තත් අර ඔබතුමා කිව්වා වගේ පරිගණකයේ හඳුන්වා දුන්න පරිගණක අධ්‍යාපනය පිළිබඳව අපේ රටට දැන් අවුරුදු 58ක් ඉතිහාසයේ මේ සියල්ලත් එක්කම මේ ගොඩනැගෙන්නේ මම හිතන්නේ ඒ කීර්තිය ලැබෙන්නේ ඔබතුමන්ලගේ අර මේ ක්වොලිටි එක නැත්තම් මේ තත්ත්වය
පෞද්ගලික අංශය වගේම ඉතාමත් ඉහළ තැනක තියෙනවා. දැන් රාජ්‍ය අංශය කිව්වොත් අපි දන්නවා ටිකක් පොඩ්ඩක් අර මේ සමහර වෙලාවට බොහෝ දෙනෙක්ට හිතෙනවා අලුත් අංග එකතු වෙන්නේ නැතුව මේ අලුත් තාක්ෂණය යල්පැන ගිය තාක්ෂණයේ තියෙන තැනක් කියලා තමයි ඉස්සර නම් විශ්වාස කළේ රාජ්‍ය අංශය. හැබැයි මම හිතන්නේ ඔබතුමන්ලා පෞද්ගලික අංශයේ තරමටම විශ්වාසයක් දැනෙන මම හිතන්නේ ඒක හේතුවක් වෙන්න තියාවත් කාලීන වෙන තාක්ෂණය අධ්‍යාපනය ඇදුරු මඩුල්ල මේ හැමදෙනෙක්ගේම සමන්විත තැනක් බවට NIBM පත් වෙනව නේද? ඔව්. විශේෂයෙන් මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කතා කරනකොට අපි හැම මොහොතකම අපි ලෝකයේ විශ්වවිද්‍යාලත් එක්ක ක්‍රියාත්මක වෙනවා කටයුතු කරනවා. ඒ වගේම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සිදුවෙන වෙනස් වීම් පිළිබඳව අපි ඉතාමත් විමසිලියාත්ම අනාගතයේ දකිමින් සිටින ආයතනයක් විදිහට NIBM ආයතනය දකින්න පුළුවන්. අපි මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම අපි දුන දායකත්වය සහ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන දායකත්වය ඉතාමත් මේ අලුත් පරම්පරාවට ගැලපෙන විදිහට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ආචාර්ය කුල්සුරි මහතා අර මේ ඔබතුමයි කියාගෙන යනද මට හිතුණ දෙයක් තමයි දැන් අධ්‍යාපන ක්‍රමයේ ලෝකෙත් වෙනස් වෙලානේ. ඒ ලෝකේ කාලයට තාලයට ගැලපෙන විදිහට ඔබතුමන්ලත් NIBM ආයතනයේ අධ්‍යාපනයේ ඒ ක්‍රමයේ වෙනස් කරලාද තියෙන කොයි වගේ තැනකටද දැන් අපේ දරුවෝ බොහෝ පිරිසක් ওই තාක්ෂණික යුගයකට දැන් ඇවිල්ලා ඉන්නේ. ඔව් අපි විශේෂයෙන්ම අපි වෙනස් වීම පවතින අපි වෙනස් වීමටම කැමැත්තක් දක්වන නමුත් අපේ රටට ගැලපෙන ආකාරයට අපි සකස් කරමින් ඉන්නේ. මම ඒ ගැන තමයි මේ කියන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්. අපි දන්නවා ලෝකේ දැන් අලුත් පරම්පරාව ගත්තොත් ලෝකෙම ඉන්නවා මේ අපි අහලා ඇති මම හිතන්නේ ජෙන් ඇල්ෆා, ජෙන් සී, ජෙන් සී පරම්පරාව තමයි දැන් ශ්‍රේෂ්ඨයට අතුළු වෙමින් ඉන්නේ. ඒ කියන්නේ 1997න් පස්සේ ඉපදුන පරම්පරාව. ඊට පස්සේ 2012න් පස්සේ ඉපදුණු පරම්පරාවට අපි කියන්නේ ජෙන් ඇල්ෆා කියලා. ඉතින් අපි මේ පරම්පරාව ගැන හොඳ අධ්‍යයනයක් කරමින් ඉන්නවා. මොකද මේ පරම්පරාව තමයි අපේ රට මේ ලෝකේ ගොඩනගන්නේ. ඉතින් ලෝකෙම ගත්තොත් ඇත්තටම 3.8 බිලියන් විතර. ඒ කියන්නේ 140ක් විතර ජනගහනයෙන් ඉන්නේ මේ පරම්පරා දෙකේ. ඒගොල්ලෝ තමයි මේ ලෝකේ වෙනස් කරන්නේ. ඒ වගේම ලංකාවේ ඉන්නවා මිලියන 7ක් පමණ. මේ පරම්පරා දෙකටම අයිති. ඒගොල්ලෝ හැදෙන වැඩෙන ආකාරය, ඉගෙන ගන්න ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනස ඇති කරේ නැත්නම් අපිට පැහැදිලිවම අභියෝගයක් තියෙනවා ඉදිරියේදී මේ පරම්පරාව කොහොමද ඉතාමත් ඵලදායී පුරවැසියන් බවට පත් කරන්න කියන එක. ඒ නිසා අපි NIBM ආයතනයේ හැම මොහොතකම කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට මම විශේෂ කීපයක් කියන්න කැමතියි. මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනස් වීම ගැන මම හිතන්නේ මේක බලාගෙන ඉන්න කට්ටියට දැනගන්න විශේෂයෙන් මේ දැනුමට තියෙන අයිතිය කියන එක නැති වෙනවා. අපි දන්නවා ඉස්සර කියන්නේ ඕනර්ෂිප්යක් තියෙනවා දැනුමටනේ. ගුරුවරයා තමයි අයිතිකාරයා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය තමයි අයිතිකාරයා. චෝදනාවක් තිබ්බ සමහර ගුරුවරුන්ට ගුරු මුස්තිය තියාගෙන පීරිවෙනින් වගේ එහෙම අයිතිකාරයෝ වගේ කට්ටියක් ඉන්නවා. ගුරු මුස්තියක් තියෙනවා. ඒ වගේ ඒවා තියාගෙන තමයි මේ ලෝකේ ක්‍රියාත්මක වුනේ. දැන් මේ නවීන තාක්ෂණයත් එක්ක ඉගෙන ගැනීමේ අවස්ථා ගොඩාක් අපේ ජනතාවට දරුදරුවන්ට ලැබිලා තියෙනවා. ඒ තාක්ෂණයත් එක්ක මට හිතෙන මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ නැති වෙගෙන යනවා. ඒ කියන්නේ දැනුමට ඉදිරියේදී අපි මං කල්පනා කරන විදිහටත් අපි ශාස්ත්‍රය ගැන අධ්‍යයනය කරාමත් අපිට පේනවා ඒ අයිතිය නැති වෙලා යනවා. එතකොට ඒක ගොඩාක්ම අර ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ජනතාවට ලබා ගැනීමේ අවස්ථා ගොඩාක් බිහි වෙනවා ලෝකේ පුරාම. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ දැන් ගුරුවරයෙක් ඉන්නවා කිය මේ ගුරුවරයා ඉස්සර අපි දන්නවා මේ ටියුෂන් ගුරුවරයෙක් එහෙම ගුරුවරු තාම ප්‍රචලිතයි. ඉතින් ඉදිරියේදී මම කියන දැනටමත් තියෙන ලංකාවේ වෙනස තාම වෙනා නැති නිසා ඉදිරියේදී ඔවුන්ට අභිවේගයක් තියෙනවා. මොකද විශ්වයේ ඉන්න ගුරුවරුත් අපිට සම්බන්ධ වෙනවා. ලෝකේ ඕනම තැනක ඉන්නේ. ඕකේ ඕනම තැනක ඉන්දියාව වෙන්න පුළුවන්, වෙන රටක් වෙන්න පුළුවන්. ඒ ගුරුවරුත් අපේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයට ඇතුල් වෙනවා. එතකොට අපිට ගුරුවරුන්ට අභියෝගයක් තියෙනවා. ඒ මට්ටමින්ම ජාත්‍යන්තර සහ ඉතාමත් ඉහළ මට්ටමකින් ඒ ගුරු වෘත්තිය ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වගේ අර ඒ අයිතිය කියන එක ඒක සීමා වෙන්න අසීමිත ලෙස වෙනස් වෙනවා. ඒක ප්‍රධාන වෙනසක් වෙමින් පවතින. අපි ඒකට අනුවර්තනයමින් තියෙන අපේ ෆැකල්ටි එක අපි ලෙක්චරර්ස්ලා සියලුම දෙනා පුහුණු කරනවා මේ தත්ත්වයට මුහුණ දෙන්න. හොඳයි. එසේ අතරදී දැන් NIBM නැත්නම් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය මම අර ඔබට ආරම්භයේදීත් කිව්වා අලුත් වැඩසටහන් ගණනාවක් දිගින් දිගටම එළි දක්වනවා. ඒ අතර NIBM Neo Ventures පිළිබඳව කතා කරන්න ඕනේ. එහි අධ්‍යක්ෂතුමන් කීර්ති කොඩිතුවක්කු මහත්මයා ඉන්නවා. කීර්ති මහත්මයා මේ
NIBM Neo Ventures දැන් මේ නමේම තියෙනවා කිසියම් ආකාරයක මේ වෙන්චර් එකක් නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මොකද්ද මේ NIBM Neo Ventures කියන්නේ සහ විශේෂයෙන්ම අපි කතා කරන්න කැමති ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයෙන් දැන් බොහෝ වෙලාවට රටේ අපි කතා කරන ව්‍යවසායිකයෝ ඉන්න ප්‍රමාණයෙන් මැදි අලුත් ව්‍යාපාර ආරම්භ වෙන්න ඕනේ. මේ අලුත් වෙන්චර්ස් නැත්නම් මේ දේවල් ගොඩනගන්න ඕනේ කියන කාරණාව. NIBM කොයි වගේ දායකත්වයක්ද දෙන්නේ? ඇත්තටම NIBM Neo Ventures කියන්නේ මොකක්ද? අපි එතනින් කතාව පටන් ගමු. මම මුලින්ම කතාව පටන් ගන්නම්. ඇයි දැන් කතාවම කිව්ව දෙයක් තමයි රට ඇතුලේ ඔන්ටර්ප්‍රනර්ස්ලා මදි. රට ඇතුලේ තරුණ නවෝත්පාදකයෝ මදි. සාමාන්‍යයෙන් ලෝකේ රටවල 3%ක්වත් ඉන්නුන අපේ රටේ දශම ගාණක් විතර ඉන්නේ නේද? ඉතින් ඒ වගේ මදි වෙන්න හේතුවට අපි ඒ පරම්පරාවට ඒ කියන්නේ බැනලා වැඩක් නැහැ. ඉතින් අපි හිතපු දේ තමයි මොකද්ද මේ ගැප් එක කියන එක අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මොකද ඇයි මෙහෙම ඉනොවේටර්ස්ලා ඇයි මෙහෙම ඔන්ටර්ප්‍රනර්ස්ලා බිහි වෙන්නේ නැත්තේ? මොකද්ද මෙතන තියෙන ඒ කියන්නේ ගැප් එක? ඇත්තට මොන නැද්ද? මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක ස්ටඩි කරලා සහ ඒකට තියෙන ඒ කියන්නේ නැෂනල් ලෙවල් එකේ මොකක්ද තියෙන ඒ කියන්නේ තල්ලුව. ඒ වගේ කෙනෙකුට දැන් හිතන්නකො මට දැන් එහෙම එකක් අවශ්‍ය නම් මට මගේ කම්පැනි එකක් පටන් ගන්න ඕන නම් මට මොකද්ද නැෂනල් ලෙවල් එකේ ඒකට ලැබෙන සපෝට් එක. ඉතින් අන්න ඒ ගැප් එක අයිඩෙන්ටිෆයි කරලා තමයි මේ Neo Ventures කියන ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. මොකද දැන් අපි දකිනවා හැම යුනිවර්සිටි එකක්ම මේ වෙලාවේ ගවර්න්මන්ට් එක ඇතුළුව මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් and ඉනෝවේෂන් කියන එක අපි එන්කරේජ් කරනවා. හැබැයි අපි ලෝකෙත් එක්ක බැලුවහම අපේ ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන එක ගැප් එකක් තමයි අපිට දැන් අපි කම්පිටිෂන් එකක් තියලා හොඳ නවෝත්පාදනයක් එළියට අරගෙන ඊට පස්සේ අපි කියනවා හරි දැන් ඔයා ඉදිරියට යන්න දැන් ඔයාගේ නවෝත්පාදනය හොඳයි ඔයාට ලෝක මට්ටමට යන්න පුළුවන් කියලා. හැබැයි අපි කම්පැනි 100ක් ගත්තොත් ඒ විදියට එළියට එන ඒ 100 දෙනාම එක විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඉදිරි කාලය ඇතුළත. හැබැයි වෙන රටවල් වල ඒක වෙන්නේ එහෙම නෙමෙයි. ඒක වෙන්නේ ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් තුලින්. අපි කියනවා ඒකට අර අපි ඒ කියන්නේ ඒ ගමන ඇක්සලරේට් කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉනෝවේෂන් ජර්නි එක ඇක්සලරේට් කරන ප්‍රෝග්‍රෑම්. අර මේ කීරිත ඔබ කියන කතාව පැහැදිලි. දැන් මේ එක් පැත්තකින් ගත්තාම අර ඔබ කියන්නේ දැන් අපේ රටේ බොහෝමයක් ආයතන තියෙනවා. දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන ඉන්න කටට ව්‍යාපාර ආරම්භ කරන්න කියලා දැනුවත් කිරීම කරනවා. උපදෙසුත් දෙනවා. හැබැයි අර ඔය කියනවා වගේ ඇක්සලරේට් කරන්න නැත්නම් මේ තල්ලු කරගෙන හරියන්න එහෙම තැනක් අඩුවක් අපි දකිනවා. අන්න ඒ ගැප් එක නැති නිසා තමයි ඉන්වෙස්ටර්ස්ලට කොන්ෆිඩන්ස් එකක් නැත්තේ මේ කියන කම්පැනීස් වලට ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඒක තමයි අපි දැක්කපු ගැප් එක සහ ආයතනයක් විදියට NIBM කියන්නේ රාජ්‍ය ආයතනයක්. ඉතින් රාජ්‍ය ආයතනයකින් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකකට දෙන්න පුළුවන් සපෝට් එක තුලින් අපි දකිනවා ඒ ෆ්‍රේම්වර්ක් එක එතෙන්ට හැදෙනවා. ඒ වගේම රටේ ඉන්න ඕනම යුනිවර්සිටි එකක ඉගෙන ගන්න ළමයෙකුට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇතුල් වෙලා ඉක්මනින් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ ඉන්වෙස්ට්මන්ට් එක එහෙම නැත්නම් මාකට් එකේ ඇටෙන්ෂන් එක ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ඇක්සලරේෂන් එක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක තුලින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. NIBM Neo Ventures කියන්නේ Neo Ventures කියන්නේ හරියටම අන්න ඒ කියන තැන. කියන්නේ අපේ ජීවිතය හදන ඒ කියන්නේ අපි කියනොත් ඉනෝවේටර් කෙනෙක් හරි ඔන්ටර්ප්‍රනර් කෙනෙක් හරි නම් එයාගේ ජීවිතය හදන ඒ ප්‍රෝග්‍රෑම් එක තමයි අපි මේ Neo Ventures කියලා කියන්නේ. හොඳයි අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරමු. කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ සහ විශේෂයෙන්ම දැන් කොහොමද දැන් ඔබව ව්‍යාපාරයකට තල්ලු කරගෙන යන්න ව්‍යාපාරයක් පිළිබඳව ඒ තියෙන ඇල්ම නැත්තම් හැකියාව වැඩි කරන්න කොයි ආකාරයෙන්ද NIBM ආයතන ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා කරන්න ඕනේ. ඒ අතරදී අපිත් එක්ක ඉන්නවා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා සමාවෙන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ආචාර්ය DM කුලසූරිය මහත්මයා. අපි කුලසූරිය මහත්මයා දැන් විශ්වවිද්‍යාල පද්ධතිය අපේ රටේ බොහෝ වෙලාවට හරි සාම්ප්‍රදායිකයිනේ. දැන් ඉතිහාසයෙන් නම් ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල වලට මේ අධ්‍යයන කටයුතු වලට සහභාගී වෙන සිසුන් අතරදී දැන් ඉස්සර කාලේ නම් අපි දකිනවා ඇතැම් වෙලාවට උද්ඝෝෂණ තියෙනවා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා මේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල පද්ධතිය. දැන් මේ අපේ රටේ විශ්වවිද්‍යාල ඇත්තටම ගමන් කරන්නේ කොයි වගේ දිශාවකටද? දැන් විශ්වවිද්‍යාල වලට ඉස්සරහට අනාගතයේදී මොකක් වෙයිද? දැන් අර ඔබතුමා කිව්වා ඕනම තැනක නම් අපිට ලෝකෙ ඉන්න
ඕන ප්‍රබල නැත්නම් ඕනම දක්ෂ සහ ලෝකයේ පිළිගත් දේශකයෙක්ගේ ලෙක්චර්ස් වලට නැත්නම් මේ දේශන වලට සවන් දෙන්න පුළුවන්. ඒ අධ්‍යාපනය ලබන්න පුළුවන් ඔන්ලයින් මාර්ගගත ක්‍රමවේදත් එක්කම. මේ දේත් එක්ක ඉස්සරහට විශ්වවිද්‍යාලවලට මොකක් වෙයිද? කොයි වගේ පැත්තකට ගමන් කරයිද? ඔය ඒක වැදගත් ප්‍රශ්නයක්. මේ අපේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයත් අති විශාලයි. ඉතින් ඒ වෙනස කරන එකත් ලේසි පහසු ක්‍රියාවලියක් නෙවෙයි. ඉතින් නමුත් මම හිතනවා ප්‍රතිසංස්කරණ රජය විසිනුත් දැන් ආරම්භ කරලා තියෙනවා. අපි දකින්න ඕනේ මේක අපි ඇත්තටම මේ විශ්වවිද්‍යාල මේ පවතින තත්ත්වයන් සහ අලුත් පරම්පරාවට ගැලපෙන විදිහට සකස් කරලා තියෙනවාද කියලා. ඔයගොල්ලෝ දකින්නවානේ දැන් අපි ළමයි අවුරුදු 13ක් අධ්‍යාපනය කරලා ඒ ලෙවල් කරලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. ඉතින් අපි ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ඒ ලෙවල් කරනවා. ඒ වගේම ඇත්තටම 65ක් විතර සුදුසුකම් ලැබනවා විශ්වවිද්‍යාලයට යන්න. ඉතින් අවස්ථා ලැබෙන්නේ 25කට 30කට ප්‍රමාණයක්. ඒ වගේ විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලවලට නොයා වෙනත් ආයතනවල අධ්‍යාපනය ලබන්න යනවා. ඉතින් මේ අපි බැලුවොත් එහෙම මේ ෆීමේල් මේල් ඒ කියන්නේ පිරිමි සහ ගැහැණු ළමයිගේ අධ්‍යාපනය ගත්තොත් එහෙම දැනට ජාතික විශ්වවිද්‍යාලවලට යන්නේ 70%ක් පමණ ගැහැණු ළමයි. පිරිමි ළමයිට මොකද්ද වෙන්නේ? ඒ ගැන ඇත්තටම පර්යේෂණාත්මකව සෙවිය යුතුයි. ඔවුන් ඇයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්නේ කියලා. මගේ අත්දැකීමත් එක්ක මට නම් හිතෙන්නේ මේ අලුත් පරම්පරාවගේ අත්දැකීමත් එක්ක අපේ ආයතන විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබනවා. ඔවුන් කැමති. ඊටම කෙටි කාලයකින් උපාධියක් ලබා ගන්න. කෙටිම කාලයකින් ලබා ගන්න. කෙටිම කාලයකින් ආදායමක් ලබන්න. ඉතින් ඒක අපි දකින්න ඕනේ ඒක හොඳ ලක්ෂණයක් කියලා. ඒක ඉතාමත් වැදගත් ලක්ෂණයක්. එතන තමන්ගේ ඉතාමත් තරුණ වයසේ අධ්‍යාපනය ලැබලා යම්කිසි අධ්‍යාපනයක් ලැබලා තමන්ගේ තියෙන ඒ සහජ හැකියාවට ඒක ඔප්නං වලා ස්කිල් එකක් විදිහට පරිවර්තනය කරලා මේ අපි බලාපොරොත්තු වෙන මේ වැඩසටහනිනුත් ඔවුන්ගේ තියෙන සහජ හැකියාවන් කියන්නේ ආයතන අපේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන 105ක් පමණ නිතරින්ම ඔවුන් සම්බන්ධ වෙන්නෙම ඔවුන්ගේ රැකියාවක් කරන්න. දැන් දන්නවා අලුත් පරම්පරාව කැමති නැහැ ගිහිල්ලා වෙනත් ආයතනයක් එක්ක වැඩ කරලා පැය ගණන් ඉඳලා ඒ වගේ කරන්න. ඊටමත් සෙනිකව වෙනත් ආකාරයකට තමයි ඔවුන් මේ ආර්ථිකය ගැන, සමගිය ආදායම ගැන, තමන්ගේ අධ්‍යාපනය ගැන හිතන්නේ. මම හිතන්නේ ඔබතුමා කියන කාරණා පැහැදිලි. එක් පැත්තකින් ගත්තොත් එහෙම ඕනම යවුණෙක්ගේ ජංගම දුරකථනයක් ගත්තොත් එහෙම අර මුදල් උපයන ජංගම දුරකථන යෙදුමක් හරි තියෙනවා. අඩුම තරමේ මේ එකක් හෝ දෙකක් මාර්ගයකට යන්න හදනවා. අර වෙලාවත් බොහෝ වෙලාවට කළමනාකරණය කරනවා. බස් එකේ හරි දුම්රිය හරි යන කාලේදී කාලේ වැය කරන්නේ මේ වගේ දෙයකට. මේ වගේ දෙයකට. ඒකට හේතුව තමයි මේ තාක්ෂණය. අපි දන්නවා මේ ලෝකේ තාක්ෂණය ඉතාමත් දියුණු වෙනවා. ඒ තාක්ෂණය විසින්ම අපිට ඇත්තටම ප්‍රධාන අභියෝගයක් එල්ල කරනවානේ. ඒ කියන්නේ මේ এডুকেෂන් වලත් এডুকেෂන් ටෙක්නොලොජි කිව්වත් සම්පූර්ණ එක වෙනස් වුණේ නැත්නම් ඉතින් ඒ දරුවන් ඒ අධ්‍යාපනය ලබන ආයතනයකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනස අපි හදාගෙන මම හිතන්නේ මේ අලුත් පරම්පරාව ඊළඟ තැනට ගෙනියන්න නම් ඉතාමත් වැදගත් ඔවුන්ට මේ තමන්ගේ තියෙන අදහසක්. ඔවුන් කැමති නිතනින්ම අපි අධ්‍යයනය කරාම පරිශ්‍රණ අධ්‍යයනය කරාම පේනවා ඔවුන් කැමති තමන්ගේ වෙනසක් ඇති කරගෙන ජීවිතේ මේ සමාජයටත් ඒකෙන් ඉම්පැක්ට් එකක් එහෙම නැත්නම් බලපෑමක් කරන්න ඒ ඇම්බ්‍රෝ කරන්න ගොඩක් දෙනෙක් මම කියන්නේ හැම දෙනාම නෙවෙයි ගොඩක් දෙනෙක් කැමති. අපි කියන ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා. ඔව් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙන්න කැමති. ඒක තමන් යටතේ ඇති කරගන්න, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න, තමන්ගේ අදහසක් තියෙනවනේ ඒක ප්‍රචලිත කරලා ඒකෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මේ එඩයිබීඑම් නියෝ වෙන්චර්ස් කියලා කියන්නෙම තමන්ගේ දැන් දරුවෙකුට තියෙනවා නම් අදහසක් තියෙනවා නම් තමන්ගේ මනසේ තමන්ගේ අධ්‍යාපනය ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරනකොට සාමාන්‍ය පුද්ගලයෙක්ගේ තියෙනවානේ මම මොකද්ද වෙන්නේ කියන එක. ඒ අදහස අරගෙන NIBM එකට ජොයින් වුණොත් අපිට බලාපොරොත්තුවක් තියෙනවා ඒ අදහස පෝෂණය කරලා ඔහු කැමති දිශාවට ඒ ජීවිතේ හරවන්න. ඒක තමයි මූලික පරමාර්ථය. ඉතින් ඒකට තමයි මම හිතන්නේ මේ අපි මේ වැඩසටහන සම්පූර්ණ සකස් කරලා තියෙන්නේ ඒකට. එහෙම කැමති 105-10ක් වෙන්න පුළුවන්. ඔවුන් අපි හිතනවා මේ ජාතික ආර්ථිකයට විශාල කාර්යභාරයක් කරනවා. ඔවුන් තමයි රැකියාව නිෂ්පාදනය කරන්නේ රැකියාව මත යැපෙනවා වෙනුවට. ඔවුන් තමයි මේ ගොඩක් ආර්ථිකයට දායකත්වයක් දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කණ්ඩායම අපිට අතිශයින්ම වැදගත්. මේක 105ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන්. නමුත් ඒ කණ්ඩායම තමයි මේ රටේ ආර්ථිකයේ ජවය වෙන්නේ ඉදිරියේදී. යන්නේ ඒ කණ්ඩායමට තමයි අපි
නායකත්වය දෙන්න හදන්නේ. හොඳ ආචාර්ය ඩී.එම්. කුලසූරි මහත්මයා එතුමන් අධ්‍යක්ෂ ජෙනරාල් එතුමන් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන එතුමන් කියපු කරුණු බොහොම වටිනවා. හේතුව අර ලෝකයේ දියුණු රටවල් ගත්තොත් එහෙම කීර්ති මහත්මයා මේ දැන් අපි දකුණු කොරියාව ගත්තත් මේ Samsung සමාගම කීර්තිමත් සමාගමක් ඇමරිකාව මේ වෝල්මාර්ට් මේ විවිධ නම් වලින් හැදින විවිධ සන්නාමයන් තියෙනවා ජංගම දුරකථන ක්ෂේත්‍රයේ. දැන් අපි කතා කරන ජංගම දුරකථන iPhone නැත්නම් මේ නිෂ්පාදකයෝ අර ඔබ දෙපළම සඳහන් කළා වගේම බොහොම සාර්ථක ව්‍යවසායකයෝ තමයි රටක් ලෝකයක් හමුවට ගෙනහිල්ලා රටක සාර්ථකත්වයට හේතුනේ. දැන් අපේ රටෙනුත් ඒ වගේ චරිත බිහි වෙන්න ඕනේ. ව්‍යවසායකයෝ සාර්ථක චරිත බිහි වෙන්න ඕනේ. NIBM Neo Ventures කොයි විදිහටද මේ වෙනුවෙන් අත්වැල සපයන්නේ, කොයි වගේ කටයුත්තක්ද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ? ක්‍රියාවලිය ගැන පැහැදිලි කළොත් එහෙම කොයි විදිහටද සිද්ධ වෙන්නේ? ඒකෙදි මම දෙපැත්තකින් මම කියන්න බලාපොරොත්තු. එකක් තමයි ඇයි අපි දැන් මම අර කතාවට ආරම්භයක් ගනිද්දී කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද ඉනොවේටර්ස්ලා සහ ඔන්ටර්ප්‍රනර්ස්ලා අඳුනගෙන එයාලව ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ කියලා. තව එක දෙයක් තමයි දැන් අපි ඩොක්ටර් කියපු විදියට අපි මේ ප්‍රෝග්‍රෑම් එක බිල්ඩ් කරද්දී අපි දකිනවා මේ අපේ ඉන්න යංග ජෙනරේෂන් එකේ තියෙන රික්වයර්මන්ට් එක. ඒ රික්වයර්මන්ට් එක අපේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේ වෙලාවේ යංග ජෙනරේෂන් එකේ විදිහට තමයි හිතන්නේ. එතකොට අර දැන් ඔබතුමා කිව්වා වගේ අර ලෝකේ ඉන්න අපි හිතමු බිගස් බ්‍රෑන්ඩ්ස් ඒව ඔක්කොම බිහි වෙලා තියෙන්නේ ඒක පිටිපස්සේ හිටපු ඒ සාර්ථක ඔන්ටර්ප්‍රනර්ගේ විෂන් එකත් එක්ක. ඉතින් අපි පළවෙනි වතාවට එහෙම ලංකාවේ දේවල් හදනවනම් අපිට පුළුවන් වෙන්න ලංකාවේ ඒ වගේ විෂන් එකක් තියෙන ඒ යංග ජෙනරේෂන් එක හරියට අඳුනගන්න. ඉතින් ඒකට අපි කරලා තියෙන්නේ නැෂනල් කම්පිටිෂන් එකක් අපි මුලින්ම අනවුන්ස් කරලා තියෙනවා. ඒකට ලංකාවේ ඉන්න ඕනෙම යුනිවර්සිටි එකක ඉගෙන ගන්න හෝ ඉගෙනගත්තු ඕනෙම කෙනෙකුට ඇප්ලයි කරලා ප්‍රෝග්‍රෑම් එකට පළවෙනි අඩිය තියන්න පුළුවන්. එතනින් තමයි අපි ස්ක්‍රීනින් ප්‍රොසෙස් එක පටන් ගන්න. ඒ ප්‍රොසෙස් එක පටන් ගන්නකොට ලංකාවේ තියෙන අපි ටෙක් කමියුනිටි එකේ ඉන්නවා වර්ල්ඩ් ක්ලාස් එක්ස්පර්ට්ස්. ඒ හැමෝම අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකට. ඒගොල්ලෝ හරහා තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ මේගොල්ලන්ව ෂෝට් ලිස්ට් කරලා මේගොල්ලන්ව අඳුනගෙන මේ අතරින් අර ඒ වගේ විෂන් එකකට ඉන්ටර්නැෂනල් ජර්නි එකකට දුවන්න අර අපි කියන ඒ තියෙන ජීන් එක තියෙන අය අඳුන ගන්නවා. අඳුනගෙන තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඒගොල්ලන්ව ස්ටෙප් බයි ස්ටෙප් ගෙනියන්නේ. ඒතර අපි ගත්තොත් මේ ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එක මාස 12ක් පුරාවට දිවෙනවා. මේ මාස 12ක් පුරාවට ඒ කාලය තුල එයාලව මෝල්ඩ් කරනවා අර අපේ ඒ ඉනොවේටර්ගේ ඒ ඉනොවේෂන් එක සොසයිටි එකට ගැලපෙන අපි ඒකට කියනවා ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් මාකට් ෆිට් එකට ගැලපෙන විදියට අපි හරිගස්සලා ඒක තමයි අපි ඉන්වෙස්ටර් කෙනෙක්ට ජොයින් කරන්නේ. ඉතින් මේ හරහා තමයි එයාලගේ ලයිෆ් එක වෙනස් වෙන්නේ. ඉතින් මේක අපිට එක කම්පැනි එකකට දෙකකට නෙමෙයි මේක නැෂනල් ප්‍රෝග්‍රෑම් එකක් විදියට අපි හැමෝටම දෙන්න තමයි මේ NIBM ආයතනයේ මේ වැඩේට අත ගහලා තියෙන්නේ. අර ඔබ කිව්වා වගේ මේ ව්‍යවසායකයා කියන චරිතය බොහොම විශේෂයි. අර සාමාන්‍ය මිනිස්සෙක්ගෙන් හරිම වෙනස් අර thinking pattern එක හිතන පතන රටාව. එතකොට විශේෂයෙන්ම අභියෝග බාර ගැනීම මේ සියල්ල අර කොහොමද ඇත්තටම කිරලා මැනලා හොයන්නේ මේ වගේ පිරිසර ඔබ කිව්වා වගේ ස්ක්‍රීනින් කොහොමද කරන්නේ? මෙහෙමයි. ඒකට හරියන මිනුම් දඬු ලෝකේ තියෙනවා. ඒ කියන්නේ දැන් එම නිසා තමයි දැන් ඔබතුමා කතා පටන් ගන්නේ අයි අපේ රටේ මේක මේ විදිහේ ඔන්ටර්ප්‍රනර්ස්ලා අඩු කියලා මේ මිනුම් දඬු හරියට සකස් වෙලා නැති නිසා. මොකද ඒ නිසා අපිට ගිලිහෙන්න පුළුවන් හොඳ ඔන්ටර්ප්‍රනර්ස්ලා. හොඳ හැකියාවක් තියෙන ඔන්ටර්ප්‍රනර්ස්ලා. දැන් ඇමරිකාව අද වෙනකොට ඔය තත්ත්වයට සාර්ථක වෙලා තියෙන්නේ, ජපානයේ ඔය තත්ත්වයට සාර්ථක වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් අලුත්ම රටවල් වියට්නාමයේ වගේ රටවල් මේ මෑත ඉතිහාසය තුළ ඉතා දියුණු වෙලා තියෙන්නේ මේ සිස්ටම් එක හදලා ඒ සිස්ටම් එක තුලින් තමයි එයාලා ඔන්ටර්ප්‍රනර්ස්ලා ගේන්නේ. දැන් සරලවම කිව්වොත් දැන් අපි යුනිවර්සිටි එකට යන ළමයෙකුට අපි මොනවද පෙන්නන ඔප්ෂන්. එතකොට එයාට අපි කියනවා ඔයා හොඳට මේක ගත්තොත් රයිට් ඔයාට මෙන්න මෙහෙම හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ හයර් ස්ටඩීස් වලට යන්න පුළුවන්.
එහෙම කියලා අපි ඒ වගේ ඔප්ෂන්ස් දෙනවා. හැබැයි ඔයාගේ දක්ෂතාවයේ උපරිම නම් ඇයි ඔයා ඔයාගේ ෆීල්ඩ් එක වෙනස් කරන දෙයක් කරන්නේ නැත්තේ? ඇයි ඔයා අලුත්ම ඉනෝවේෂන් එකක් ලෝකෙට බිහි කරන්නේ නැත්තේ? ඒ ඔප්ෂන් එක ඇයි ෆස්ට් ඔප්ෂන් අතර නැත්තේ? ඒ ඔප්ෂන් අතර අපි දැන් ඒ ඔප්ෂන් එක ඒගොල්ලන්ට බිල්ඩ් කරලා ඒ ඔප්ෂන් එකට එන කෙනෙක්ට ප්‍රෝසෙස් එකක් හදලා දෙනවා. මොකද එයා නැත්තම් දැන් මට ඒක කරන්න ආසයි කියලා එතෙන්ට ඇවිල්ලා එයා හිර වෙන්න ඕන නැහැනේ. එයාට පාත් එකක් තියෙනවා. ඒක තමයි මේ බිල්ඩ් කරලා තියෙන්නේ. තව එක දෙයක් ඒකට එකතු කරන්න තියෙනවා. ඒ තමයි දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී එකතු කරගෙන ඉන්න අයත් හරිම විශේෂයි. මට නම් වශයෙන් මේ වෙලාවේ කියන්න විදියක් නැහැ. මොකද අපි ඉතා ලොකු පිරිසක් මේකට එකතු කරලා තියෙනවා. හැබැයි දැන් මේ වැඩසටහනට නායකත්වය දෙනකොට මට පර්සනලි මේකට නායකත්වය දෙන්න අවශ්‍ය වෙච්ච එක හේතුවක් තියෙනවා. මොකද යුනිවර්සිටි ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදියට ආපු කෙනෙක් තමයි මම. මට පුළුවන් වුණා නායකත්වය දෙන්න ඒ විදිහේ වර්ල්ඩ් ක්ලාස් ඉනෝවේෂන්ස් වලට. ඒ විදිහට පැජ් එකෙන්ම රික්‍රූට් කරන්න පුළුවන් වුණා අපිට අවශ්‍ය කෝ-ෆවුන්ඩර්ස්ලා මේ ජර්නි එක යන්න. ඉතින් ඒ ජර්නි එක තවත් එක කතාවක් කරන්න නෙමෙයි අපිට ඕනේ. ඒ වගේ ස්ටෝරිස් තව ගොඩක් බිහි කරන්න. ඒක තමයි අපි මේ ජර්නි එක එකම කිව්වේ මේ කතාව අපි කියන්න ඕනේ කියලා. හොඳයි. අපි තව බොහෝ දේවල් කතා කරන්න ඕනේ සහ විශේෂයෙන්ම කතා කළ යුතුයි. හේතුව රටක් විදිහට අපි ගොඩනැගෙන්න රටේ ව්‍යවසායකත්වයක් නිර්මාණය වෙන්න සහ අලුත් දේවල් හැදෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ රට අපේ වචනෙම කියනවා නම් ගොඩ යන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වැඩේට ඒ වැඩ පිළිවෙලට අත්ලක් සපයනවා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ NIBM ආයතනයේ. අපි තව බොහෝ දේවල් කතා කරමු මේ දෙපළත් එක්ක විරාමයක් අරගෙන. අලුත් ලෝකයේ ජයගන්න ඇන්කපීඩියා ප්‍රෝ ස්කූල් චැම්ප්ස්. අලුත් වසන්තයක් එන්න ළඟයි. නුඹ ගාව නැවතුන හිතක් නවනත නැති හැමදාම හොයනවා හිමිකමක් නොට ඇති. ඔය පාට ඇස් ළඟ දැවටිමින් මග හැරී තව කාලෙ යනවද හිත දෙන්න සුරගනී. ඔබ නවසතකතු වෙන 7 වෙනි පැයත් එක්ක අපි 7 වෙනි පැයෙන් කතා කරන්නේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ NIBM ආයතනයේ පිළිබඳව රටේ බොහොම කීර්තිමත් ආයතනයක් සහ විශේෂයෙන්ම තරුණ දරුවෝ අතර වැඩිපුර ප්‍රචලිත ප්‍රසිද්ධ ආයතනයක්. හේතුව කාලෙකින් ඉඳන් දැන් අවුරුදු 58ක ඉතිහාසයක් තියෙනවා අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමෙක් බවට පත් වෙන්නට NIBM ආයතනය කටයුතු කරලා තියෙනවා සහ හැකි වෙලා තියෙනවා. අපි කතා කරමින් ඉන්නේ නව ලෝකයට යන අතරේදී NIBM ආයතනයේ NIBM Neo Ventures අලුත් වැඩපිළිවෙලක් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා.
ඔබත් කැමති නම් ව්‍යවසායකයෙක් වෙන්න සහ ව්‍යාපාරික චරිතයක් බවට පත් වෙන්න ඒ සඳහා අත්වැලක් සපයන්නේ NIBM ආයතනයේ සූදානම්. අපිත් එක්ක අද එකතු වෙන්නේ NIBM අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ආචාර්ය ඩී.එම්.ඒ. කුලසූරිය මහත්මයා, ඒ වගේම NIBM නියෝ වෙන්චර්ස් අධ්‍යක්ෂතුමන් කීර්ති කොඩිතුවක්කු මේ දෙපළත් එක්ක කතා කරමින් ඉන්නේ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දැන් අධ්‍යාපනය කියන දේ බොහොම තීරණාත්මක සාධකයක් නේ. දැන් ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබා දෙනවා, ඉහළම තැනකට අරගෙන යනවා. මේ සියල්ලත් එක්කම NIBM ආයතනය විශේෂම අපි දකින දෙයක් තමයි මේ දැන් ඔබතුමන් සඳහන් කළා රජයට අයිති ආයතනයක්. එක් පැත්තකින් රාජ්‍ය විශ්වාසයක් තියෙනවා. මේ විශ්වාසයෙන් ගැලවෙන්න ගිලිහෙන්න ඔබතුමන්ලට හැකියාවකුත් නැහැ. ඕන තරම් අපි දැකලා තියෙනවා උපාධි කඩ කියලා හඳුන්වන තැන් අපේ රටේ තියෙනවානේ. අර කියපු බොහොම සීමිත කාල සීමාවකදී වටින උපාධියක් ලබා දෙන්න NIBM ආයතනය කොයි වගේ වගකීමක්ද දරන්නේ සහ මේ පිටිපස්සේ තියෙන කතාවත් අපි කියමුකෝ. දැන් බොහෝ වෙලාවට අපේ දරුවෝ දෙමව්පියෝ හිතන්න ගන්නවා මේ කෙටි කාලයකින් ඉක්මනට දෙනවා නම් මේකේ ක්වොලිටි එක ටිකක් අඩුද, තත්ත්ව ටිකක් අඩුද, නැත්නම් මේ ඉක්මන් කරලා දෙන්නේ මේ මොකක් හරි විශේෂ වාසියක් හින්දාද කියලාත් හිතෙනවා. හැබැයි දැන් කාලේ ලෝකේ ට්‍රෙන්ඩ් එක නැත්තම් ප්‍රවණතාව තමයි ඉක්මනටම මේ අධ්‍යයන කටයුතු අවසන් කරලා උපාධියක් සම්පූර්ණ කරලා රැකියාවකට වෘත්තියකට පෙළඹෙන එක. ඒ වගේ තැනකදී කොයි විදිහටද NIBM ආයතනයේ වගකීමකින් යුතුව මේ වැඩේ කරන්නේ? ඇත්තෙම NIBM ආයතනය මම කලින් සඳහන් කර ආකාරයටම අපි ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් තමයි ලබා දෙන්නේ. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රචලිත විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා අපේ දරුවෝ ගොඩක් කැමති ඒ ගෝලීය ඒ එක්ස්පෝස් එක ලබා ගන්න. ඉතින් ඒක ලබා ගන්න නම් අපි විශේෂයෙන් මේක අවස්ථාවක් වැඩි ගොඩක් සංඛ්‍යාවකට අඩුයි. ඉතින් අපි දන්නවා මේ ලංකාවෙන් 40000ක් පමණ උසස් අධ්‍යාපන ලබා ගැනීම සඳහා වෙනස් රටවලට යනවා වසරකට. ඉතින් විශාල වියදමක් දරනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා මේ ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාලත් එක්ක අපේ රටේ ඉන්න කීර්තිමත් ආයතනයක් විදිහට අපි සම්බන්ධ වෙලා මේ දරුවන්ට හොඳ උපාධියක් ලබා දෙන්න. ඉතින් ඒ ක්‍රියාවලිය අපි ඉන්නේ. ලෝකේ හොඳම විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා දැනට. අපි ඒ සඳහා ඒ උපාධිය ලබා දෙන්න. එතකොට අපි මේ විශ්වය දැන් අපි දන්නවා දැනුම කියන එක ගෝලීය තත්ත්වයකට ගිහිල්ලා තියෙන්නේ. අධ්‍යාපනය මේ ලෝකල් මේ අපිට සීමා වුණ දෙයක් නෙමෙයි. මොකද අපි ජාත්‍යන්තර මට්ටමේ ආයතනත් එක්ක වැඩ කරනකොට අපේ දරුවන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රැක්ටිසස් ඉගෙන ගන්න ඕන. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා මේ අවස්ථාවේදී අපි ඇත්තටම NIBM ආයතනයේ මූලික වශයෙන්ම මේ සඳහා අපි ඉගෙනීමේ ක්‍රියාවලියම වෙනස් කරා. අපේ ආයතනයේ සම්පූර්ණ කෝසස් අපි ඩිජිටලයිස් කරලා තියෙනවා. ඉතින් ඒකේ අදහස් කරන්නේ අපි ඔන්ලයින් අද කොවිඩ් වලින් පස්සේ අපි විශාල පරිවර්තනයකට මෙහෙයුවා ආයතනය. ඉතින් ඒක ගැන අපි තාම සතුටු වෙනවා. මොකද විශේෂයෙන්ම අපි අපේ ලෙක්චරර්ස්ලා විශේෂයෙන් අපි පුහුණු කරා අපි outcome based learning system එකකට. ඒ කියන්නේ ඇත්තෙන්ම අපි ප්‍රතිඵලය දරුවාගේ අනාගතය ගැන හිතලා අපේ කෝසස් සකස් කරලා ඔවුන්ට සුදුසු පරිදි ඉගෙන ගන්න. දැන් මං හිතන්නේ ඉදිරියේදී මේ ඇවිල්ලා පැය 6-7 ඇවිල්ලා වාඩි වෙලා කාමර වලට ඇතුළට වෙලා ඇවිල්ලා කවුරු හරි කියන දෙයක් අහගෙන යන්න දරුවන් ඉඳී කියලා. ඉතින් ඒගොල්ලන්ට තියෙනවා ප්‍රශ්න, ඒගොල්ලන් ගැටලු තියෙනවා. අපි දන්නවා මේ උපාධියක් ගත්තොත් එහෙම මේ විශේෂයෙන් මේ වෙනස් වෙන ක්‍රියාවලිය තුළ උපාධියක් අරගෙන දරුවෙක්ගේ සංකීර්ණ අදහසක් තියෙනවා නම් ඒක සාර්ථක කළ ටැලන්ට් එකක් තියෙනවා, සහජ හැකියාවක් තියෙනවානේ. මියුසික් වෙන්න පුළුවන්, තාක්ෂණ වෙන්න පුළුවන්, ඒක මැතමැටික්ස් වෙන්න පුළුවන්, ඒක සයන්ස් වෙන්න පුළුවන්. ඒ සහජ හැකියාවක් යම්කිසි මට්ටමක පාසලේදීම අඳුනගෙන ඔහු ඒක ඔප්නංවලා තිව්වොත් මේ විශ්වවිද්‍යාලයට එනකොට ඔහුට මේක විශ්වවිද්‍යාල කියන්නේ ඒ සහජ හැකියාව ඔප්නංවන තෝතැන්නක් වෙන්න ඕනේ. විශ්වය ගැන හිතලා විශ්වවිද්‍යාල කියන්නේත් ඒකනේ. ඉතින් එහෙම එකක් දැන් අපිත් පේන මේ අධ්‍යාපනය තුළින් එහෙම කට්ටිය අඩු වෙන ගොඩාක් අඩුයි එහෙම සංඛ්‍යාව. ඒකනේ අර විශ්වවිද්‍යාලෙන් උපාධියක් අරගෙන ආපහු තමන්ගේ ප්‍රශ්නේ එතනම තියෙන්නේ. රජයෙන් රැකියාවක් ඉල්ලනවා. එහෙම නැත්නම් පුජ්‍යලෙගාසයෙන් උන් බඳවගන්නේ නැහැ. ඉතින් එහෙම ඒ தත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඔහු ඒ ක්‍රියාවලිය තුළ ගිහිල්ලා නැහැ. තමන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීම තුළ ඔහු පියාඹගෙන ගිහිල්ලා තියෙන්නේ සහතිකයක් ගන්න. මේ සහතිකයේ වටිනාකම දැන් නැති වෙගෙන යන්නේ. සහතිකයක් අරගත්තා කියලා දැන් මම ආචාර්ය උපාධියක් ලබා ගත්තා කියලා මම මේ අධ්‍යාපනය ලැබුවේ නැත්තම් පරිශ්‍රණ කරේ නැත්තම් ඒ සමෙන් අලුත් දැනුම ලබා ගත්තේ නැත්තම් මම මේ විශ්වයට වැදගත් පුජ්‍යලයක් වෙන්නේ ඉදිරියේදී. ඒකට හේතුව තමයි අපි අර ග්ලෝබල් ඉකොනොමික් ෆෝරම් එකෙන් කියලා තියෙනවා මේ 2025 වෙනකොට ලෝකේ දැනුම් පද්ධතිය දෙගුණ වෙනවා කියලා පැය 12කින්. හිතන්නකෝ.
දැන් අපි කිව්ව ලෝකේ දත්ත පද්ධතිය ගත්තොත් දත්ත මතනේ දැනුම තීරණයෙන් දත්ත පද්ධතිය ගත්තොත් මේ පහුගිය අවුරුදු දෙකේ තමයි ලෝකේ මුළු දත්ත පද්ධතියට 80%ක්ම එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විශාල ලෙස මේ ලෝකයේ විවිධ තැන්වල පර්යේෂණ කරමින් මේ මානවයන් විසින් විශාල වෙනසක් කරමින් ඉන්නේ. මේ අපි මෙහෙම හිටියට අපි වෙනස් වුනේ ඒ දැනුම ලබා ගත්තේ නැත්නම් ඒ දැනුම අපිට ගැළපෙන විදිහට මම හිතනවා මේ අපි බලාපොරොත්තු වෙන මේ වැඩසටහනිනුත් ඒ ක්‍රියාවලිය කරන්න. නිකන් අපි උසස් අධ්‍යාපනය ලැබලා අපිටම රැකියාවක් හොයලා දෙන්න වෙනවා නම් ඒ දරුවට අපි කරලා තියෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ මම හිතන්නේ උසස් අධ්‍යාපන ආයතනවල සියලුම දෙනා අහගන්න ඕනේ මේ ප්‍රශ්නේ තමන්ගෙන්ම. පැහැදිලිව. ඒ නිසා ඉතාමත් වැදගත් මේ වෙලාවේ ඒ දරුවන්ගේ ඒ කුසලතාවයන් ඔප්නං වලා සහතිකයකට නැඹුරු වෙන්නේ නැතුව ඒ දරුවන්ටත් ඒක කියලා දෙන්න ඕනේ. දෙමාපියෝ බලා ගන්න සහතිකයක් ඒ වගේ දෙයක්. ඒ නිසා මේ ක්‍රියාවලිය තුළ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඔහුගේ කුසලතාවයන් ඔප්නං වන්න ඔහු ස්වාධීන ඵලදායි පුජ්‍යලයක් නිර්මාණය කරන්න. ඒක තමයි ප්‍රධානම අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්න ඕන. ඉතින් මේ රජයෙන් ඉල්ලනවා රැකියා වෙන කවුරු හරි ලබා ගන්න ඉන්නවා නම් තවමත් මේ කුඩා වැටුපකට හෝ රජයට සම්බන්ධ වෙන්න කියලා දරුවෙක් හිතනවා නම් ඒ දරුවට අධ්‍යාපනය දීමේ වරදක් වැඩිහිටියෝ ඒ වගකීම් බාර ගන්නවා මිසක දරුවට ඒ ප්‍රශ්නේ කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ප්‍රධානම එක. ඒ නිසා මම කියන්නේ මේ වෙලාවේ අපිට ඉතාමත් වැදගත් අපි මේ සුවිශේෂ වූ පුජ්‍යලයන් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්කනේ අපි ක්ලාස් රූම් එකක් ගත්තොත් මේ වගේ දරුවෝ 4-5 දෙනෙකුත් ඉන්නවා. ඉතින් අනික් කණ්ඩායමත් මෙහෙවන්න පුළුවන් මේ වගේ ව්‍යාපෘතියක් තුලින් NIBM නියෝ වෙන්චර් කියන ව්‍යාපෘතිය තුලින් අපිට ඒක ගන්න. ඒක හොඳ උදාහරණයක් මම මේ වෙලාවේ කියන්න ඕන. අපි දැනුම ලබාගෙන අපි ක්‍රියේටිව් ඉකොනොමි එකක් නේ දැන් ලෝකේ හැමතැනම යන්නේ නේ ක්‍රියේටිව් සමහරු කියන එකට ඔරෙන්ජ් ඉකොනොමි කියලා. ඉතින් විශේෂයෙන් මේ ඉන්දියාව වගේ රටක් ගත්තම මේ මෑතකේ ඔයගොල්ලෝ දැක්කා ජපානයත් පාස් කරලා ඉන්දියාව 4 වෙනි තැනට ආව ලෝකේ ආර්ථික වශයෙන් බලවතා විදියට. ඇයි ආවේ? ඒකට හේතුව තමයි ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රම තුල මමත් මගේ ආචාර්ය උපාධිය ඉන්දියාවේ ලැබුවේ. ඒ නිසා මම හොඳටම දන්නවා ඒ විශ්වවිද්‍යාලය තුල නිකන් පොඩි හෝ දෙයක් නිර්මාණයක් පුංචි දෙයක් හරි උදැල්ලක් හරි හදන්න ඕන මම සරලව කියනවා නම් ඒ ඉවර වෙනකොට ඒක වෙනස් විදිහකට මොකක් හරි නිර්මාණයක් පුංචි නිර්මාණයක් කරන්න ඕන. USA අධ්‍යාපනය කියන්නේ ඇමරිකාවේ අධ්‍යාපනය ඉන්දියාවේ අධ්‍යාපනය විශාල වෙනසක් නැහැ අප්‍රෝච් එකේ වෙනසක් තිබුණට. ඒකයි ඉන්දියාවේ කට්ටිය සියලු ගොඩාක් දෙනෙක් USA රැකියා කරන්නේ. ඒගොල්ලන්ට ගැළපෙන විදිහට අධ්‍යාපනය ඉන්දියාවේ ලබා දුන්නා. සහ යුරෝපා රටවලත් අර තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක්ම ඒකයි ආර්ථිකය වැඩි දියුණු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කරපු වැඩේ මොකද්ද? මේ දරුවන්ගේ අදහස් අරගෙන නිර්මාණශීලී අදහස් අරගෙන ඒක සංස්කෘතියත් එක්ක බද්ධ කරයි රටේම. ඒ කියන්නේ මේ ක්‍රියේටිව් ඉකොනොමි කියන්නේම ඔරෙන්ජ් ඉකොනොමි කියන්නේ ඒ තමන්ගේ අදහස නිර්මාණය කරලා ඒක තමන්ගේ කල්චර් එකත් එක්ක බද්ධ කරලා ඒකෙන් පේටන්ට් එකක් එහෙම නැත්නම් IP එකක් විදිහට ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එකක් විදිහට තමන්ගේ නිර්මාණය කළා ඒක විකුණන්න පටන් ගත්තා. ඒ නිසා තමයි ඒක බලන්න සංගීතය ගත්තත් ෆිල්ම් එකක් ගත්තත් ඉන්දියාව වගේ රටක මුළු විශ්වයටම ඒක බෙදලා දුන්නා. ඒකට හේතුව තමයි ඒ නිර්මාණශීලී අදහස් අරගෙන දියුණු වීම. අපි ළඟම තියෙන රටක් නිසා කිව්වේ වෙන ගොඩාක් රටවල් තියෙනවා. නමුත් අපිට ඒක ඉන්ෆ්ලුවන්ස් කරනවා. අපි දැන් බලපෑමක් එල්ල කරනවා ඉන්දියාවෙන්. මේ විදිහට හැදුනේ නැත්නම් අපි නිකන් මේ විශ්වය තුළම අපි අවම මේ අඳුම තත්වයට පත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාව මේ මොහොත ඉතාමත් වැදගත් විශ්වවිද්‍යාල පද්ධතියටත් අධ්‍යාපන ශාස්ත්‍රයටත් මේ නැඹුරු අරගෙන අපේ රටේ දරුවෝ ඊළඟ ජෙනරේෂන් එක විදිහට ඉතාමත් ඵලදායී පුජ්‍යල බවට පත් කරන මේ අධ්‍යාපනය තුලින් සහතිකයකට පමණක් සීමා වෙන්නේ නැතුව. පැහැදිලිම අර උතුමා කියන වගේ මේ ටර්න් එක නැත්තම් මේ හැරවුම ගත්තේ නැත්තම් සමහර විට අපි හුදකලා වෙන්න පුළුවන්. ලෝකේ අර මේ ලෝකයේත් එක්කම ගමන් කරන්න ඕනේ සහ ඒ ප්‍රවණතාවත් එක්ක ගමන් කරලා ඔවුන් අභිබවා යන්න ඕනේ සහ එතනින් තමයි සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. අපි තවත් අවසාන වශයෙන් බොහොම කෙටි කරුණු කිහිපයක් පිළිබඳව කතා කරන්න ඕනේ. ඊට කලින් විරාමයක් ලබා ගන්න සූදානම්.
වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස 4කින්. මිනිස් ජාවාරම්කරුවන්ට මටකීමට ඇත්තේ මේ පමණයි. අපි ඔබව දන්නවා. ඔබගේ ක්‍රියාකාරකම් ගැන අපි දැනුවත්. ඔබේ ජාවාරම් කටයුතු නවත්වා දැමීමට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග කටයුතු කරනවා. ඔබ වල්ලාගෙන ඔබට විරුද්ධව අපරාධ නඩු පවරනු ඇත. ඔබට සාර්ථක වීමට කිසිදු ඉඩක් නැහැ. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ. මාත් එක්ක දින තරන්න මේ කොහෙවත් ඉන්න එක කියලා ජේදිර බන්දල දෙන එක නෙවෙයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඔබ මොකද මට කරන්න කියන්නේ? ආ දන්නවද ඔයා කරපු දේ බරපතලකම? අර දැන්වත් පුළුවන් මේක නවත්තලා දාන්න. සජිතර ඔබ දවසක් එකතු වෙන 7 වෙනි පැයත් එක්ක අපි කතා කරමින් ඉන්නේ NIBM ආයතනය පිළිබඳව සහ NIBM Neo Ventures මේ අලුත් වැඩසටහන පිළිබඳව NIBM අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ආචාර්ය DM කුලසූරිය මහත්මයා ඒ වගේම NIBM Neo Ventures අධ්‍යක්ෂතුමන් කීර්ති කොඩිතුවක්කු මේ දෙපළත් එක්ක කතා කරමින් ඉන්න අතරේදී කීර්ති මහත්මයා මේ දැන් විශේෂම කෙනෙක්ට බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් NIBM Neo Ventures දැන් අපි වැඩසටහන පිළිබඳව කතා කළා විශේෂම ව්‍යවසායකත්වයේ පිළිබඳව ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඇලුම් කරන සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක්ටත් වැලක් සපයන වැඩසටහනක්. දැන් ඇත්තටම මේ Neo Ventures ක්‍රියාවලිය හරහා දැන් කෙනෙක්ට බලන් ඉන්න කෙනෙක්ටත් හිතෙන්න පුළුවන් මොනවද ඇත්තටම අපිට ලැබෙන වාසි මොන වගේ ප්‍රවේශයන්ද තියෙන්නේ කොයි වගේ පැතිවලටද අපිට යන්න පුළුවන් කියන කාරණාව. ඔව් ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරහා දෙන ඉම්පැක්ට් එක ඒගොල්ලන්ගේ ජීවිතයට මොකද්ද වෙන ඉම්පැක්ට්? පළවෙනි දේ තමයි අපි අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ මේක අර සහතිකයක් විතරක්ම නෙමෙයි. කියන්නේ අර ජීවිතේ දිනන්න දැන් පාරේ උද්ඝෝෂණ කරන්නේ නැතුව රස්සාන්න ඔයිල්ලන තැනටපත් වෙන්නට ඕනේ. සහ අර කිව්වා වගේ දැන් ව්‍යවසායකයා කිව්වම අපි දන්න කාරණාවක් තමයි මේ සමාජයේ දැන් හීන තියෙනවනේ මිනිස්සුන්ට වෛද්‍යවරයෙක් නීතිඥවරයෙක් නැත්නම් ගණකාධිකාරිවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න හීන තියෙනවා. හැබැයි ඔය හීන දකින අයව එකට එකතු කරන කෙනෙක් බවට ව්‍යවසායකයාපත් වෙන අවසානයේදී ඒ වගේ කෙනෙක් වෙන්නේ කොහොමද මොන වගේ වාසිත් තියෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම. එතෙන්දි මම දැන් අර කිව්වා වගේ හීන වලට කාරණා තුනක් කියන්න කැමතියි. එකක් තමයි අපි කවුරු හරි කෙනෙක් දැන් අපි හිතමු උපාධියක් හෝ මොන හරි දෙයක් කරන්නේ ඇයි? එයාට බලාපොරොත්තු වෙන ජීවිතේ සාර්ථකත්වයක් තියෙන සිකියුරිටි එක. ඒ සාර්ථකත්වය වෙනුවෙන් එන පාරක් විදියට පෙන්නපු පාර තමයි මේ කියන මේ ජර්නි එක. හැබැයි අපි එයාට පෙන්වන්න ඕනේ එයාගේ හීනවලට යන්න. දැන් අපි හිතමු යම්කිසි රස්සාවක් කරනවා කියලා. ඒ රැකියාව තුළින් එයාට ලබන්න පුළුවන් උපරිම ආදායමක් තියෙනවානේ. ව්‍යවසායකයා කියන්නේ හරිම විශේෂ පුද්ගලෙක්. එයා යටතේ පිරිසක් ඉන්නවා. එයා ඒ පිරිසට නායකත්වය දෙනවා. එයාට යන්න පුළුවන් ලිමිට් එක ස්කයි එක. මොකද එයාට පුළුවන් ලංකාව වගේ රටකින් පටන් ගත්තත් වෙන රටකින් පටන් ගත්තත් එයාට මුළු ලෝකෙම මාකට් එකක්. හැබැයි අපි ගත්තොත් රැකියාවක් කරන කෙනාට ඒක එහෙම නැහැ. එයාගේ සීමාව ඒ රැකියාවට සීමා වෙනවා. එතකොට එයාට පුළුවන් දැන් අපි හිතමු කෙනෙක් රුපියල් මිලියනයක පඩියක් ලබනවා නම් ඒ රුපියල් මිලියන එයාට අවුරුද්දකට උපයන්න පුළුවන් උපරිම ප්‍රමාණය මිලියන 12යි. හැබැයි ව්‍යවසායකයෙකුට එහෙම ලිමිටේෂන් එකක් නැහැ. ඉතින් කවුරු හරි කෙනෙකුට ඇයි ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ කියලා හිතුවොත් එක ඇන්ගල් එකක් තමයි මට අන්ලිමිටඩ් උපයන්න ඕන නම් මම ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ. දෙක අපි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ හරියටම සමාජයේ ප්‍රශ්නයක් විසඳන පුද්ගලෙක්. සමාජයේ ප්‍රශ්නයක් තුලින් තමයි ව්‍යවසායකයෙක් එයාගේ පාර හදාගන්නේ. ප්‍රශ්නයක් නැත්තම් ව්‍යවසායකයෙකුට ගමනක් නැහැ. ව්‍යවසායකයෝ වැඩි පිරිසක් ඉන්න සොසයිටි එකක ප්‍රශ්න අඩුයි. මොකද ව්‍යවසායකයෝ ප්‍රශ්න හොයාගෙන යන අය. ඒගොල්ලෝ ප්‍රශ්න තුලින් එයාලගේ කැපිටල් එක හදා ගන්න. ඉතින් ඒක තමයි අපි දකින ගොඩක් රටවල් වල අද තියෙන සාර්ථකත්වය. එතකොට තුන්වෙනි කාරණය තමයි
අපි කොහොමද මෙන්න මේ ව්‍යවසායකයන්ව මේ ජර්නි එකට ගේන්නේ කියන එක සහ ජර්නි එකේ මොනවද තියෙන බෙනිෆිට්ස් කියලා. මම මුලින්ම කිව්වනේ මේක අවුරුද්දක් යන ප්‍රෝග්‍රෑම් එකක් කියලා. මොකද මේ අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එක ඇතුළත අපි දකිනවා එයාව ඉන්වෙස්ටබල් ව්‍යවසායකයෙක් කරන්න නම් එයා ගාව හොඳ බිස්නස් එකක් හැදිලා තියෙන්න ඕනේ. අපි කියනවා දැන් ඔබතුමා අහුව මොන වගේ මිනුම් දඩු වලින්ද මනින්නේ කියලා. අපි ගත්තොත් පළවෙනි දේ තමයි එයාගේ මාකට් එක. එයාගේ ප්‍රොබ්ලම් එකේ මාකට් එක කොච්චර ලොකු මාකට් එකක්ද. ඒක හරියට වැලිඩේට් කරලා තියෙන්න ඕනේ ප්‍රොපර් මාකට් රිසර්ච් එකක් කරා. ඒතකොට ඒක මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි කියනවා මේවා තමයි ඔයාගේ ටාගට් මාකට් එක. මේ අයට මෙච්චර ගානකට මේ ප්‍රොඩක්ට් එක විකුණන්න පුළුවන්. ඒ අනුව තමයි එයා ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්නේ. දෙවෙනි කාරණේ. එයාගේ ප්‍රොඩක්ට් එකේ ටෙක්නොලොජි නවලිටි එක මොකක්ද? අපි ප්‍රොඩක්ට් එකක් හදනවා නම් මේකට ලෝකේ අවුරුදු 20කට කලින් හදපු ප්‍රොඩක්ට් එකක් වැඩක් නැහැ. අපි හරියට පාර්ට්නර් වෙලා තියෙනවා ලෝකේ තියෙන ලීඩින් ආයතන. කියන්නේ World Intellectual Property Organization අපි කිව්වද UN organization එක ලෝකේ පේටන්ට්. ඉතින් ඒ වගේ ආයතනත් එක්ක තමයි අපි සම්බන්ධ වෙලයි. එතකොට ඒ ආයතන වලින් තමයි ලෝකේ යම්කිසි රටක නවෝත්පාදනයක් කරා නම් මේක අලුත් දෙයක්ද නැද්ද කියලා හරියට ලෝකෙට කියන්නේ. ඒ සිකියුරිටි එක දෙන්නේ. ඉතින් ඒ වගේ ආයතනත් එක්ක පාර්ට්නර් වෙන ඩිරෙක්ට් පාත් එකක් අපි මේ හරහා ඕපන් කරලා තියෙනවා. දැන් අපි කිව්වොත් ඉස්කෝලේක ඉන්න ළමයි අලුත් නවෝත්පාදනයක් කරොත් අපි එයාව වටේ ගෙනියන්නේ නැහැ. අපි කෙලින්ම එයාව හරි පාරට ගේන්නේ. ඒක තමයි දැන් ඉන්දියාව වගේ රටක් මීට අවුරුදු 30කට විතර කලින් හිටපු තැනයි අද ඉන්න තැනයි ඕනම කෙනෙකුට පේනවා අපේ නේබරින් කන්ට්‍රි එක. චීනෙ ගත්තොත් අවුරුදු 40කට කලින් හිටපු තැනයි අද ලෝක බලවතෙක් විදියට කරන ෆයිට් එක. ඉතින් මේක අමුතු දෙයක් නෙමෙයි. ඒ රටේ හිටියෙත් මිනිස්සු මේ රටේ ඉන්නෙත් මිනිස්සු. මේ රටේ ඉන්නවා ඊටාම හොඳ ඉන්ටෙලෙක්චුවල් අපි කැපැසිටි එකක්. ඒ කියන්නේ පිරිසක්. ඉතින් එයාලා හැබැයි හරි පාත් එකකට ගන්න ඕනේ. ඉතින් මම අර පළවෙනි තුනක ඊළඟට හතරවෙනි එක. මේ ප්‍රොඩක්ට් එකක් හදලා මේකේ IP සිකියුර් කරලා විතරක් වැඩක් නැහැ. ඒකේ ප්‍රොඩක්ට් එක මාකට් එකේ ප්‍රොෆිටබල් යුනිට් එකක්ද කියන එක අපි හරියට මාකට් පැරාමීටර්ස් එක ප්‍රූව් කරගන්න. ඊළඟට ඒ මාකට් එකේ කොච්චර ග්‍රෝ වෙන්න පුළුවන්. කවුද ඉන්න කම්පිටිටර්ස්ලා? ඇයි මිනිස්සු මේ කම්පැනි ප්‍රොඩක්ට් එක ඔය කියන දේවල් වලට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේම අපි මෙයාලට උත්තර හොයලා දෙනවා. ඒක අපි විතරක් අපි අරගෙන කරනවා කියන එක නෙමෙයි අපි කියන්නේ. අපි එයාලව පොළඹවනවා සහ එයාලට සපෝට් එක දෙනවා ඒක කරගන්න. අන්න එතකොට දැන් මේ කියන කාරණා හතර ඇහුවාම ඕනම ඉන්වෙස්ටර් කෙනෙකුට උනත් හිතෙනවා මේ process එක කරලා එන කම්පැනි එකකට මට බය නැතුව සල්ලි දාන්න පුළුවන්. මොකද මම දන්නවා මෙයාගේ දැන් හදන්නේ ප්‍රොඩක්ට් යුනිට් 100 නම් මම සල්ලි දුන්නොත් එයාට ලක්ෂයක් හදන්න පුළුවන්. ඒ ලක්ෂයෙන් මට මෙච්චර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මේක තමයි අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ අපිට කම්පැනි හැදෙන්නේ අපිට කම්පැනි හදන්න බෑ. අපි මේ යුනිට්ස් ටික හදන්නේ නැතිව අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. පැහැදිලිවම අර ඔබ සඳහන් කරන කාරණාව ආමන්ත්‍රණය කළ යුතු තැනට ආමන්ත්‍රණය කරන්න ඕනේ. කාලයක් තිස්සේ අපේ විවිධ වැඩසටහන් වැඩපිළිවෙල විවිධ සැලසුම් ක්‍රියාත්මක වුණා. හැබැයි අර ඔබ කියනවා වගේ මේක සාර්ථකත්වයක් දැක්කේ නැහැ. මම හිතන හේතුව ඕක වෙන්නේ නැති. නිවැරදි තැනට ආමන්ත්‍රණය නොකිරීම. දැන් එහිම නිවැරදි විදිහට ආමන්ත්‍රණය කරන තැනක් බවට NIBM ආයතනයපත් වෙනවා. අපි අවසාන වශයෙන් දැනගන්න කැමති අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් ආචාර්ය ඩී.එම්.ඒ. කුලසූරි මහත්මයා දැන් NIBM වෙත ආවොත් දරුවන්ට කොයි වගේ මට්ටමකට ගොඩනැගෙන්න පුළුවන්ද සහ මේ NIBM Neo Ventures අලුත් ව්‍යාපෘතියක් මේ දෙත් එක්ක කොහොමද ඉදිරි ගමනක් යන්නේ? NIBM Neo Ventures කියලා ප්‍රෝග්‍රෑම් එක අපි ඉතින් ගොඩක් කාලයක් තිස්සේ අපේ සිතුවිලි වල තිබුණ එකක්. ඉතින් මේ කීර්ති මහත්මයාත් එක්ක එකතු වෙලා අපි දැන් එතුමාට අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් එක්ක අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ ශාස්ත්‍රයේ ඒ සම්බන්ධය. ඉතින් රජයේ සහ රාජ්‍ය නොවන සහ පුජ්‍යලිකාංශයේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ජාතික මට්ටමේ වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක කරන්න. NIBM Neo Ventures කියලා කියන්නේම ජාතික වැඩසටහනක්. ඒකට ඕනම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න සිසු දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබතුමා කිව්ව විදිහට අපේ බලාපොරොත්තුව තමයි මේ රටේ හොඳ චරිත ටිකක් බිහි කරලා ඉදිරිපත් කරන්න. අනික් ඊළඟ පරම්පරාවට ආදර්ශයක් වෙන්න සහ අධ්‍යාපන ශාස්ත්‍රයේත් වෙනසක් කරන්න. ඒ තුලින් අපි ලබා ගන්න උපාධිය අපේ ප්‍රශ්නවත් විසඳන්න බැරි නම් කොහොමද මේ මෙතුමා කිව්ව විදිහට ව්‍යාපාරයක් කරලා අනුන්ගේ ප්‍රශ්න විසඳන්නේ? ඒක බෑනේ. ඒ නිසා දැන් මූලික එක තමයි තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. තමන්ගේ ආදායම, තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන
අතර උපාධියක් කියලා කියන්නේ ගුණාත්මක උපාධිවර කියන්නේ මේ සමාජයේ තියෙන ප්‍රශ්නයකට හොඳ විසඳුමක් දිය හැකි හැකියාවක් තියෙන පුජ්‍යලෙක්. ඒ පුජ්‍යලයා බිහි කරලා ඉතින් අපි හිතන්නේ මේක 100ට විශාල ප්‍රමාණයක් එනවා කියලා. ව්‍යාපාරිකයෙක් කියන්නේ විශාල කැපකිරීමක් කළා උනන්දුවක් තියාගෙන ඒ සඳහා තියෙන ඒ කියන්නේ පැෂන් එකක් තියෙන්න ඕනේ. ඒ සඳහා තියෙන නැඹුරුවක් තමන්ගේ මනසේම තියෙන්න ඕනේ. ඒ සඳහා කැපවීමක් කරන්න ඕනේ. ඒ පුජ්‍යලෝ හඳුනාගෙන ඔවුන් චරිත බවට පත් කිරීම තමයි NIBM Neo Ventures වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අපි අදිස්ථාන කරගෙන ඉන්නවා මේ වසර අවසන් වෙනකොට ඒ චරිත කීපයක් ජාතික මට්ටමේ චරිත කීපයක් එළියට දාන්න. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු. මම මේ වෙලාවේ ආරාධනා කරනවා සියලුම විශ්වවිද්‍යාල දරුදරියන්ට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. ඕගොල්ලන්ගේ තියෙන ඒ ඉතා උතුම් වූ ලස්සන අදහස් තියෙනවා. තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න බැරි තැන් තියෙනවා. නමුත් මේ NIBM Neo Ventures කියලා කියන්නේ තමන්ගේ අදහස තමන්ට විවෘතව ප්‍රකාශ කර හැකි තැනක්. ඒක විශ්වත් එක්ක සම්බන්ධ වෙලා ඒක ක්‍රියාත්මක වෙන තැනක්. ඒ නිසා මම නැවත වරක් ඔබ සියලු දෙනාටම ආරාධනා කරන අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම පුජ්‍යලේකාංශයේත් මේවට සම්බන්ධ මේහා සම්බන්ධ සියලුම ආයතන වලටත් අලුත් නැඹුරුවක් සහ ව්‍යාපාර ආරම්භ කරන්න තියෙන ආයතන වලට අපි ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේක ජාතික වැඩසටහනක් කරලා අපි හොඳ චරිත ටිකක් ලංකාවට බිහි කරමු කියලා. හොඳයි, බොහොම ස්තුතියි. අපි දන්නවා NIBM නැත්නම් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය තවත් බොහෝ සේවාවන් ඉටු කරනවා. විශේෂයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන වලට දැනුම ලබා දෙනවා, වැඩමුළු සංවිධානය කරනවා සහ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. බොහෝ වැඩ කරුණු රාජකාරී ගණනාවක් අතරේදී NIBM Neo Ventures මේ අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ. ඒක ජාතික වැඩසටහනක්, ජාතික කාර්යයක් එක් පැත්තකින් ගත්තොත් එහෙම අපි ස්තුතිවන්ත වෙනවා මෙතුමන්ලා දෙපළට මෙවැනි සංකල්පයක් පිළිබඳව විශේෂයෙන්ම අපිත් එක්ක කතා කරන්න එකතු වීම පිළිබඳව අද දවසේ අපිත් එක්ක එකතු වුණා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ආචාර්ය ඩී.එන්.ඒ. කුලසූරිය මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම NIBM Neo Ventures අධ්‍යක්ෂතුමන් කීර්ති කොඩිතුවක්කු මහත්මයා ඔබතුමන්ටත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි තවත් දවසක මුණ ගැහෙමු, කතා කරමු සහ මේක ජාතික මට්ටමින් ඔබතුමා කිව්වා වගේ වැඩපිළිවෙලක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රට අපේ ව්‍යවසායිකයෝ, අපේ ව්‍යාපාරිකයෝ අපි ගොඩනගන්න ඕනේ. ඒ සඳහා යන ගමනේ තවත් එක් දවසක් බවට අද දවසපත් වෙන්නේ. ඉතින් අපි සූදානම් අදට ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න. යලිත් අපි ඔබ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.